සුබ දවසක් යාළුවනේ. ඔන්න අද අපි යන්න අන්න අර පේන පල්ලියට. දැන් මේ කන්ද ඉඳලා ඒ කන්දට පයින් යන්න තමයි අපේ ලෑස්තිය. ඉස්සරහට ගිහිල්ලා පඩි පෙළක් තියෙනවා. එතනින් බහැලා ෂෝට් කට් එකක් තියෙනවා. ඒකෙන් යන්නේ පල්ලියට. ගිහින් බලමුකෝ. ඔන්න බලන්න. පල්ලිය මෙතෙන්ටත් පේනවා. අර රුසියන් ක්‍රමයට ගහපු පල්ලියකුත් තියෙන්නේ අර. ඔන්න පල්ලිය. දැන් ඉතින් ඔහොම ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ පඩි පෙළෙන් බැහැලා ඔහොම යනකොට ලස්සන රෝස මල් පඳුරකුත් තියෙන ඉස්සරහින් අපි ඒකත් බලාගෙන යන්කෝ. උසෙකුත් ඉන්නවා. මෙන්න මේ තියෙන අර මල් තේ හදන්න ගන්න. ඒව තමයිනේ. ඒව තමයි. මෙන්න තියෙනවා රෝස පඳුරකුත් ලස්සන. සුදු රෝසයි රතු රෝසයි. රතු නෙමෙයි ඒක අර. රතු පාටත් නෙමෙයි තැඹිලි පාටකට හුරුයි. හරි ලස්සනයි. දැන් මෙතනින් අපි මේන් රෝඩ් එකට වැටිලා ඊට පස්සේ යන්න තියෙනවා. අන්න මෙතන තියෙනවා. ෂෝට් කට් එකකින් යන්න. එන්න බලන්නකො තවත් ලස්සන රෝස පඳුරක් තියෙනවා. පාට තුනකින් පීච් පාටයි රතු පාටයි දම් පාටයි. මේ රෝස් වෝට හදන මාර. ඔව්. ඔන්න දැන් අපි මේන් රෝඩ් එකටත් වැටුණා. දැන් මේන් රෝඩ් එකෙන් පැනලා ඇලින් එහා පැත්තට ගිහිල්ලා තමයි අපිට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඇල පේන්නේ නැහැ ගස් වැවිලා. හැමදාම පෙන්නන ඇල තමයි. අද ඉරිදින්ද ඉතින් වාහන ගොඩක් අඩුයි. මෙන්න ඇල. ඇල මේ අද ඉරිදින්ද වාහන ගොඩක් අඩුයි. මේ දැන් ගමන මෙතනින් එහා පැත්තට තමයි තියෙන්නේ. සමහර විට මෙන්න මෙතනින් ෂෝට් කට් එකක් තියෙන්න ඕන. මතකේ හැටියට තියෙනවා. පඩි පෙළක් තියෙනවා. දැන් මෙතනින් එහාට ගිහිල්ලා අපිට ෂෝට් කට් එක තවත් ලේසි. නෑ අර මේ තියෙන්නේ පබ්ලික් පාර්ක් එකක්. ඒ වුණාට පබ්ලික් පාර්ක් එකක් වුණාට ගේට්ටුත් දාලා වහලා ඉස්සර නම් මේක ඇරලා තිබුණේ. මෙන්න තියෙනවා. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා පඩි පෙළ වලින් තමයි ඊළඟට යන්න තියෙන්නේ. අද හොඳට අවුව පායපු දවසක්. ෂෝට් කට් එකකින් යනකොට පඩි පෙළ නැගලා ගෙවල් අස්සෙන් ඒ යනවා පාරේ තව පල්ලිත් හම්බ වෙනවා අපිට. මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ. නගරයටත් යන්න පුළුවන්. මෙතනින් තමයි අපේ ෂෝට් කට් එක. මේ පාර දිගට ගියාට පස්සේ ඊට පස්සේ පඩි පෙළ වලින් තමයි ගෙවල් මැද්දෙන් යන්න තියෙන්නේ. ආමන්ඩ් ගහ ලස්සන. ආමන්ඩ් ගහක් තියෙනවා ලස්සන කෙඩිත් පිරීලා. බ්ලැක්බෙරි ගහකුත් තියෙනවා.
එන්න ලස්සන වෙයිද? මේ තව ලස්සන මල් වර්ගයක්. ලස්සනට මල් පිපිලා. ඔය යන පාරේ ගෙවල් වල තියෙනව තමයි. කුමාරිකා ගහක් තියෙනවා මල් පිපිලා. මේ අපිට හැමදේම දකින්න කුමාරිකා නෙමෙයි මේවා. මේ එක දවසක් මම මේකේ වීඩියෝ එකක් දැම්මා. මේ රෝස පඳුර. දැන් රෝස පඳුරේ මල් වල කාලි ඉවරයි. ඒක එකම කාලෙට එකම මේ කාලෙට තමයි ටික කාලයක් තමයි මාසයක් එකමාරක් තමයි මල් පිපිලා තියෙන්නේ. ඊට පස්සේ මල් පාර වෙල යනවා. දැන් ඉතින් පඩිපෙල් ටිකේ අපිට යන්න තියෙන්නේ. තුත් බ්ලැක්බෙරි එකේ තිබුණා දැන් නැහැ නේ. බ්ලැක්බෙරි දැන් ටිකයි තියෙන්නේ. ටිකක් මහන්සි ගතියයි පඩිපෙළන කි. ඉතින් මේ අතරේ අතහැරලා දාපු ගෙවලුත් තියෙනවා. මෙතන ගිහින් මම නගින්නත් ඒක මෙහෙම හිටින්න. ඔන්න පල්ලිය මෙතෙන්ටත් පේනවා. යමු. वर्ग යට තව වර්ගයක්. යටින් පීච් මේ බට් කරපු ගහක් මේ උඩින් තියෙන්නේ ඇප්‍රිකෝට් යටින් තියෙන්නේ පීච්. පීච් නෙමෙයි පීච් තමයි. ඔය පීච් අර හැදිලා තින්නේ පීච් තමයි. මේ තියෙන්නේ පීච් ගෙඩි හැදිලා. තාම පොඩි ගැට තාම පොඩිම ගෙඩි තව ලොකු වෙනවා. ඒ වගේම මේ ඇප්‍රිකෝට් ගෙඩිත් හැදිලා තියෙන්නේ. ඇප්‍රිකෝට් මොකද ඒවා එකම පවුලේ જાතියක් හින්දා දෙක බට් කරලා තියෙන්නේ. මේ තමයි සීඩර්ස් ගහක්. ඒ කියන්නේ ලෙබනස් ගහද? ඔව් ලෙබනන් රටේ ජාතික කොඩියේ තියෙන ගහ. හැමතැනම මෙන්න මේ වගේ පොඩි සුරුවම් තියෙනවා මේ රටේ. මේ පාර යන්නේ නේ. මේ පාරද අර මේකේ නේ. මේකෙන් ගිහලා උඩ පල්ලිය ළඟින් නගින්න ඕන බලන්නකෝ. කැලෑවට පිපෙන මල් මේ පේනවා ඇති. ඔය රෝස පාටට වගේ තියෙන්නේ. කැලෑවට පිපෙන මල්. රෝස මල් පඳුරේ තියෙන්නේ. ඔව් මේ කැලෑ රෝස මේවා. මෙන්න බ්ලැක්බෙරි ගහේ තාම ඉතින් ඉදෙන්න කාලය ඇවිත්